හොඳයි අදත් දවසේ සුවිශේෂී කතාව ඔබ වෙත ගෙන්න අපි සූදානම් වෙන්නේ. රටක් විදිහට අපි මේ මොහොතේ ගෝලීය ප්‍රශ්න හමුවේ බරපතලාකාරයෙන් මිරිකෙමින් සිටිනවා. ඔබ හොඳටම දන්නවා තෙල් මිල සම්බන්ධයෙන් නැතිවමින් පවතින තත්ත්වය. ලෝක වෙළඳ පොලේ තෙල් මිල බොහොම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින වෙලාවක අපි ඉන්නේ. ඒ නිසා යලිත් වතාවක් ලංකාවේ තෙල් මිල ගණන් වල වෙනසක් වුණොත් පුදුම වෙන්න එපා. ඇත්තටම මේ සංකල්පය කොහොමද සිද්ධ වෙන්නේ? අමරිකා එක්සත් ජනපදය කියන්නේ තමන් සතුව පවතිනා වූ බොරතෙල්, තමන් සතුව පවතිනා වූ ඛනිජ සම්පත් තාම පාවිච්චි කරන්න පටන් ගත්තේ නැහැ හරියට. ඒ වගේම තමයි අමරිකා එක්සත් ජනපදයට වෙනිසියුලාවත් එක්ක තිබෙනා වූ මැදිහත් වීමත් එක්ක වෙනිසියුලාව කියන්නේ දැවැන්ත තෙල් නිෂ්පාදකෙක්. හැබැයි දැන් මේ වෙද්දි වෙනිසියුලාව තියෙන්නේ ඇමරිකාවේ ඇඟිලි තුඩු මත. ඉරානයේ ගෝලීය තෙල් සැපයුම පහෙන් එකක් ලෝකයට. ඒකෙන් කොටසක් දෛනිකව බොරතෙල් බැරල් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් එහි නිෂ්පාදනය වෙනවා. හැබැයි දැන් ඒක වෙළඳ පොළට එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් සිද්ධ වෙමින් පවතින සුවිශේෂීම සිදුවීම තමයි මේ වරායවලට අඛණ්ඩ පහර දීම කියන කාරණේ. ඔබ දන්නවා හෝමු සක්‍රිය වීමත් එක්ක මේ වෙනකොට ඕමානයේ වරායන් ටික, එක්සත් අරබ් එමිරාත් රාජ්‍ය, කුවේට් මේ හැම රටකම වරායන් අක්‍රියයි. ඒ නිසා බොරතෙල් ගොඩ බෑමුවත් ඒ වගේ අනෙකුත් සේවා සැපියුම් දාම මේ සියල්ලම අක්‍රිය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් සූදානමක් තියෙනවා ඉරානය සහ යෙමනය ඒකාබද්ධව බාබෙල් මණ්ඩප් කියන තවත් සමුද්‍ර සංධියක් තියෙනවා. මේකත් ඉතාමත් ස්ට්‍රැටජිකලි උපක්‍රමිකව අතිශය වැදගත් වුණු භූමියක්. මෙන්න මෙතනත් අවහිර කිරීමේ සූදානමක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා. මොකද යෙමනය සහ සෞදිය අතර ගැටුමක් පටන් ගත්තා. දැන් බාබෙල් මණ්ඩප් හරහා ගමනය නතර කරන්නට යෙමනය මේ වෙද්දී සටන් බිමට අවතීර්ණ වී තිබෙනවා. එය යෙමනය සහ ඉරානය ඒකාබද්ධව ගන්නට යන තවත් භයානක ක්‍රියාමාර්ගයක් බවට පත්වෙනවා. ඒක විතරක් නෙමේ. තවත් ඉතාමත්ම අවදානම්කාරී ක්‍රියාවලියක් මේ වෙද්දි සිද්ධ වෙමින් පවතිනවා. ඒ තමයි රුසියාව සහ යුක්‍රේනය අතර සිදුවීම. මේ වෙද්දි රුසියාව ගෙවුණු සතියේදී අඛණ්ඩව යුක්‍රේනය සතුව පවතිනා වූ බලශක්තිය එහෙම නැත්නම් බලාගාරවලට අඛණ්ඩ ප්‍රහාර එල්ල කරා. ඒ තමයි උපක්‍රමිකව සීත කාලය පැමිණෙන නිසා. එතකොට මිනිස්සුන්ට හීටර්ස් අවශ්‍යයි. ඒ සීත කාලය පැමිණෙන නිසා විදුලි බලය අක්‍රිය කිරීමේ අරමුණින් යුතුව එක සාහසික ක්‍රියාවක්. කොහොම වුණත් ඒ සාහසික ක්‍රියාව අඛණ්ඩව රුසියාව විසින් යුක්‍රේනයට සිදු කරනු ලැබුවා. මේ තත්ත්වය ඇතුළත ඉතාමත්ම කනගාටුදායක සිදුවීම බවට පත් වුණේ රුසියාව සහ යුක්‍රේනය අතර ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වීම. ඒ තමයි මේ වෙද්දි යුක්‍රේන ජනතාව දැඩි ලෙස පීඩනයට දැනටමත් පත්ව තිබෙනවා. මේ කතාව තවදුරටත් මෙතනින් එහාට ඉවර වෙන්නේ නැහැ. ඒ තමයි දැන් රුසියාව බලාගාර ටික අවසන් කරාගෙන් පසු රුසියාව දැන් යුක්‍රේනයේ වරායවල් ටික විනාශ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම කළු මුහුද ආශ්‍රිතව, ඒ වගේම දනූබේ ආශ්‍රිතව පවතිනා වූ මේ සියලුම බලාගාර බලශක්තිය වරායවල් සියල්ල විනාශ කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. මේ වෙනකොට කිලෝ 45,000ක් මේ වෙලේ ටොන් 45,000ක් ධාන්‍ය, ටොන් 9,000ක් සන්ෆ්ලවර් ඔයිල්, ඒ වගේම තමයි යුක්‍රේනය විසින් තවදුරටත් අපනයනය සඳහා සූදානම් කර තිබූ දැවැන්ත ධාන්‍ය තොගයක් මේ වෙද්දී වෙළඳ පොළට එකතු වීම නතර වෙනවා. මේ ධාන්‍ය වලින් තවත් බොහෝ නිෂ්පාදන අතින් යුක්‍රේනය පොහොසත්. මේ යුක්‍රේනය කළු මුහුද හරහා පැමිණීම සම්පූර්ණයෙන් නතර කරන්නට රුසියාව අඛණ්ඩ ප්‍රහාර දියත් කරමින් සිටිනවා. මේ ඛේදවාචකයේ බවට පත් වෙමින් තිබෙන්නේ මේ ඔස්සේ ඉතාමත් බරපතල ආකාරයකින් වෙළඳපොළ සැපයුම් දාම අක්‍රිය වීමක් සිදුවීමයි. ඒ වගේම තමයි මේ වෙනකොට අපනයන ආහාර අපනයන ක්‍රියාවලිය බරපතල ආකාරයෙන් අඩපණ වෙමින් පවතිනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් මිලිටරි කාගෝ නෙමේ, හමුදාමය උපකරණ උපාංග පමණක් නෙවේ, ආහාර, ධාන්‍ය, බලශක්තිය සියල්ලම අවහිර කරමින් රුසියාව අඛණ්ඩව යුක්‍රේන වරායන් වලට පහර දීම් සිදු වෙමින් පවතිනවා. දැන් මේ යුරෝපියන් යූනියන් එක මේකට මැදිහත් වුණත් තවදුරටත් රුසියාව මේක නතර කරන්නේ නැහැ. ඒ නිසා මේ වෙද්දී යුක්‍රේනය මැරිටයිම් ග්‍රේන් එක්ස්පෝර්ට්, ඒ කියන්නේ යුක්‍රේනය නාවික මාර්ගය හරහා සිදු කරන ලබන අපනයන සියල්ලම වළක්වමින් ප්‍රහාර එල්ල කරනවා. මේ වෙද්දී ලෝකයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ග්ලෝබල් ෆුඩ් සෙකියුරිටි එකට, ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට ඍජු බලපෑමක් ඇති කරන්නට මේ ප්‍රහාර දාමය මේ වෙද්දී සිද්ධ වෙලා. මේ ගෙවුණු දවසේදී විතරක් ටොන් 45,000කට ආසන්න ප්‍රමාණයක්
ධාන්‍ය ඒ වගේම තවත් ටොන් 45,000 ආසන්න ප්‍රමාණයක් අවහිර වෙනවා. ඒ වගේම තමයි තව ටොන් 9,000කට ආසන්න ප්‍රමාණයක් සන්ෆ්ලවර් ඔයිල් මේ සියල්ල මේ වෙද්දී අඩපණ වෙනවා. එතකොට යුක්‍රේනයේ පැත්තෙන් දුබායි මේ ගල්ෆ් කලාපයේ පැත්තෙන් මේ සියලුම සැපියුම් දාම අවහිර කිරීම ඇතුළතදී ලෝකයේ ධාන්‍ය මිල ගණන් අනෙකුත් සියලුම දේවල් වල මිල ගණන් බොහොම වේගෙන් ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් ඔබ තේරුම් ගන්න ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් වල ඇඟිලි තුඩු මත තමයි අනෙකුත් රාජ්‍යයන්හි පැවැත්ම තිබෙන්නේ. ඒ අනුව තෙල් සැපියුමට පහර දෙනවා, ඒ පැත්තෙන් තෙල් අකර්මණ්‍ය වෙනවා. ආහාර සැපියුමට පහර දෙනවා, ආහාර අකර්මණ්‍ය වෙනවා. ආහාර මිල ගණන් සහ තෙල් මිල ගණන් දෙකම ඉහළ යනවා. ඒ වගේම තමයි මේ සියලු දේ අතර රුසියාව මේ අඛණ්ඩ යුද්ධයට පැටලීම ඇතුළත රුසියාව තමන්ගේ සැපියුම් දාම ලෝකයට සීමා කරනවා. පොහොර ඒ වගේම යකඩ මේ සියලු දේවල් සීමාවට. ඔබ තේරුම් ගන්න මුළු ලෝකයම පවතින්නේ මේ ප්‍රබල රාජ්‍යන්ගේ ඇඟිලි තුඩු මත බව.